සුබ දවසක් කියලා පිළිගන්නවා NT online staff ඉතින් එන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ගෙනාවේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් තමයි AI බබා. ඒ කියන්නේ AI වලින් හදන අර කෙනෙක් කතා කරනකොට ඒ විදිහට කතා කරන පොඩි කෙනෙක්ගේ රූපයක් වගේ AI වලින් ජෙනරේට් කරලා හදන වීඩියෝ එක. ඉතින් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි ඒක Facebook ඇතුළු ඒ කියන්නේ සමාජ මාධ්‍ය ගොඩක් ජනප්‍රිය දෙයක් තමයි දැන්. ඉතින් සමහර කෙනෙක් ඒක හදන්න දන්නේ නැත්නම් එයාට ගොඩක් මේ වීඩියෝ වැදගත් වෙයි. එහෙනම් ඉතින් අපි වැඩි විස්තර කතා නොකර ඉක්මනටම යමු කොහොමද මේ වගේ එකක් හදාගන්නේ කියලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට බලන්න ඕන නම් ඔතන යට තියෙන subscribe කියන බටනේ click කරලා ඊට පස්සේ bell icon උඩ click කරන්න. එහෙම කරොත් තමයි වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලෝ ගාවට notification එකක් එන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ like එකකුත් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකේ අදහසුත් comment එකක් විදිහට දාන්න. එහෙනම් අපි යන් වීඩියෝ එක හදන විදිහ බලන්න. මම මුලින්ම යනවා ChatGPT කියන ඇප් එකට. ඒ ඇප් එකෙන් තමයි මේ ෆොටෝ එක මුලින්ම හදාගන්න ඕනේ. ෆොටෝ එක මුලින් හදාගෙන තමයි ඊට පස්සේ තව වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා තමයි වීඩියෝ එක අපි හදාගන්න ඕනේ. මුලින්ම අපි ChatGPT කියන එකට යමු. මේකට ගියාට පස්සේ මෙතන තියෙනවා create image කියලා එකක්. ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක හදන්න තියෙන්නේ කාගේද? ඒ කැරක්ටර් එකේ චරිතය ඔයා මෙතනින් ෆොටෝ එකක් විදිහට තෝරගන්න ඕනේ. ඉතින් මේ ෆොටෝ කියන අයිකන් එක ක්ලික් කරලා මම මෙතනින් ෆොටෝස් වලට යනවා. ඉතින් ඊට පස්සේ යන්නේ අපේ ගැලරි එකට. ඊට පස්සේ මෙහෙම ගැලරි එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට කැමති ෆොටෝ එකක් තෝරගන්න. හරි මම ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මෙතන ඇඩ් කියලා එකක් තියෙනවා. ඒක ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට දෙන්න ඕනේ ප්‍රොම්ප්ට් එකක්. ඉතින් ඒක මං ඔයගොල්ලන්ට ගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒක කොපි කරගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා පේස්ට් කරන්න. මං දාන්න ChatGPT prompt කියලා දාන්නම්. ඒක වෙනම අරන් ඇවිල්ලා කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරන්න. හරි. මම මෙතෙන්ට දැන් මේක පේස්ට් කරගත්තා. ඊට පස්සේ පේස්ට් කරගෙන ඊට පස්සේ මෙතනින් තියෙන අප්ලෝඩ් කරන අයිකන් එක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ එයා ඉමේජ් එක හදන්න ගන්නවා. ඉතින් මේකට ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ විනාඩි දෙකක් විතර යනවා. ඒක දැන් අපි චුට්ටක් බලන් ඉමු. හරි ඔයගොල්ලන්ට බලගන්න පුළුවන් දැන් ඒ ෆොටෝ එක ක්‍රියේට් වෙලා ආවා. ඉතින් දැන් අපි මේ ෆොටෝ එක සේව් කරගන්න ඕනේ. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් තියෙනවා සේව් කියලා එකක්. ඒක දෙන්න ෆොටෝ එක ලෝඩ් වුණාට පස්සේ. හරි මම මෙතනින් දැන් සේව් කරනවා. ඊට පස්සේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් ඊට පස්සේ ඒක දැන් ගැලරි එකේ අපේ තියෙනවා. හරි ඊට පස්සේ දැන් ඔන්න ඒ බබාගේ ෆොටෝ එක හදාගන්න වැඩේ කරලා ඉවරයි. තව ඔයගොල්ලන්ට මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතන මේ මයික් එකක් එහෙම වැල්ලන් තියෙන්නේ. ඔයගොල්ලන්ට මයික් එකක් එහෙම නැතුව ඕන නම් ඔයගොල්ලෝ මෙන්න මේ ටික අයින් කරලා අර ප්‍රොම්ප්ට් එක මේකට දෙන්න. හොඳේ මම ඔයගොල්ලන්ට එක පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මම මෙතනින් දුන්නේ මෙන්න මේකනේ. ඔයගොල්ලන්ට දැන් මේ වගේ එකකට ඕන නම් ඒ කියන්නේ නිකන් අපි ඉන්න විදිහටම එකක් ඕන නම් ඔයගොල්ලෝ දැන් මේකේ තියෙනවා ඔයාලට මම zoom කරලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ මෙතන අයින් කරන්න ඕනේ sitting in a podcast setup කියන එක අයින් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ ඒ ටික අයින් කරලා මෙන්න මේ විදිහට දාගත්තා නම් හරි. මෙතන මේ create image baby version ඊට පස්සේ keep the same එතනින් ඉඳන් අනිත් ටික තියන්න. ඔයගොල්ලෝ මේ විදිහට එක වෙනස් කරගත්තොත් ඔයගොල්ලන්ට මේ වගේ original photo එකක් මෙහෙම baby style එකක් බලා ගන්න පුළුවන්. අර මේ වගේ මෙතන තිබ්බොත් ඔයගොල්ලන්ට mic එකක් දාලා ඊට පස්සේ headphone එකක් දාලා ඒ වගේ photo එකක් තමයි එන්නේ. ඒක ඔයගොල්ලන්ට කැමති විදිහට කරගන්න. අර මං කියපු ටික අයින් කරගත්තොත් ඔයගොල්ලන්ට ඉන්නේ මේ වගේ එකක්. එහෙනම් අපි මේක දැන් මෙතනින් නවත්තලා අපි දැන් ෆොටෝ එක හදාගත්තනේ. අපි යන් දැන් වීඩියෝ එක හදන්නේ කොහොමද කියලා බලන්න. හරි ඊට පස්සේ මම Google Chrome එකට යනවා. හරි Chrome එකට මුලින්ම ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන search කරන්න ඕනේ hedra.com කියලා. hedra.com කියලා search කරන්න. ඊට පස්සේ මෙහෙම එකක් එනවා. ඊට පස්සේ මේකට ඔයගොල්ලෝ යන්න කලින් ඔයගොල්ලෝ ෆෝන් එකේ desktop mode එක on කරගන්න ඕනේ. මෙතන තිත් තුනට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන යට තියෙනවා desktop site කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට computer එකකින් වගේ මෙහෙම යන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මේ වෙබ්සයිට් එකට යනවා. hedra.com කියන ඒ වෙබ්සයිට් එකට යනවා. ඊට පස්සේ ඔයගොල්ලන් ගියාට පස්සේ මුලින්ම මෙහෙම තමයි පෙන්නන්නේ. ඔයගොල්ලෝ මෙතනින් try now කියන එක ක්ලික් කරන්න ඕනේ. try now කියන ක්ලික් කරලා මෙතන යටින් එනවා ඒකට app set all කියන එක දෙන්න.
ඔගොල්ලෝ මුලින්ම ගියාට පස්සේ ඔගොල්ලෝ ඕගොල්ලන්ගේ ඊමේල් එකකින් sign in වෙන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා sign in with Google කියලා. අන්න ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති ඊමේල් එකක් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. මම මෙතනින් ඊමේල් එකක් මෙහෙම සිලෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම sign in වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම යටට යන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් මෙහෙම ටිකක් පෙන්නනවා මේකේ යටින්. ඊට පස්සේ මෙතන start frame කියන එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් upload image කියලා එකක් එනවා. ඒක ක්ලික් කරන්න. I consent කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ආයිත් මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ upload image යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගෙන් access ඉල්ලනවා. ඊට පස්සේ මෙතන allow දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අපි හදාගත්ත image එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඒක මෙතනින් උඩින් එනවා done කියලා එකක්. ඒක දෙන්න. හරි. ඒක දැන් මෙතෙන්ට upload වුණා. ඊට පස්සේ අපි මෙතෙන්ට audio script එකක් දැන් add කරන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ මගෙන් පොඩි voice cut එකක් මම record කරගත්තා. ඒක මම add කරනවා. audio script කියන එක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන upload audio. ඒකත් අර වගේ access ඉල්ලනවා. එතනත් allow කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් මේ media speaker කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ගියාට පස්සේ ඔයගොල්ලොන්ට කැමති audio select කරගන්න පුළුවන්. මේක හැබැයි තප්පර ගානයි දෙන්නේ. තප්පර 20ක් විතර පොඩි time එකයි තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මෙතනින් කැමති audio select කරගෙන තප්පර ගාන එතනින් හදාගන්න පුළුවන්. මම මේකටම මගේම කටහඬින් පොඩි voice clip එකක් හදාගත්තා. recording වල ඇත්තේ. හරි මම මේක select කරනවා. මේක තමයි මම හදාගත්තේ audio clip එක. ඊට පස්සේ මෙතනින් select කියලා ඊට පස්සේ ඒකත් අප්ලෝඩ් වුණා. ඔයගොල්ලන්ට මෙතනින් උඩින් බලා ගන්න පුළුවන් ටයිම්ලයින් එක. ඔයගොල්ලන්ට අර කැමති තැනකින් මෙහෙම මේක ඇදලා අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් තියෙනවා නම් මෙතන remove background noise කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ noise එක ක්ලියර් වෙනවා. ඊට පස්සේ මෙතනින් preview එක බලා ගන්න පුළුවන්. සුබ දවසක් කියලා පිළිගන්නවා NT online Insta විතින් කියන තවත් එක් වීඩියෝ එකකට. ඊට පස්සේ මෙතනින් add to video කියන එක ක්ලික් කරන්න. හරි. ඒක audio කුණාට එතන තියෙන්නේ video කියලා. ඒක කවුලක් නැහැ. ඒක add කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතෙන්ට අර අපි ඉස්සෙල්ලා ChatGPT එකට දුන්නා වගේ prompt එකක් දෙන්න ඕනේ. ඒකත් මම ඔයගොල්ලන්ට description එකේ දාලා තියන්නම්. ඒකෙන් copy එකක් අරගෙන මෙතෙන්ට paste කරන්න. හරි ඒකත් දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් එහෙම රතු පාට upload කරන icon එක එනවා. ඒක ක්ලික් කරන්න. Start with an image. ඊට පස්සේ මෙතනින් Upload your own continue or කියලා generate දෙන්න. one with AI. Realistic anime. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ වීඩියෝ එක ජෙනරේට් කරන්න පටන් ගන්නවා මේගොල්ලෝ. මේක ටිකක් වෙලා මෙහෙම යනවා. ඒ හින්දා ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ. මෙතනින් මේ percentage එකක් විදියට 100ට ගානක් පෙන්නනවා. ඒක හැදිලා තියෙන විදිහ. අපේ වැඩේ දැන් 180ක් හරි කියලා මෙතනින් පෙන්නනවා. මේකට සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් යනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වීඩියෝ එක හැදිලා ඉවිලා තියෙනවා. අපි චුට්ට මේක ප්ලේ කරලා බලමු කොහොමද කියලා. සුබ දවසක් කියලා පිළිගන්නවා NT online Insta විතින් කියන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද මේ දවස්වල ගොඩක් ජනප්‍රිය AI බබාගේ වීඩියෝ එකක් හදන්න කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට මේ විදියට වීඩියෝ එකක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ මෙතන මෙහෙම යටට ගියාට පස්සේ ඩවුන්ලෝඩ් කරන icon එකේ තියෙනවා. ඒ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන ෆයිල් ඩවුන්ලෝඩඩ් කියලා වෙන්න. ඊට පස්සේ අපි ගැලරි එකට ගිහලා බලමු කොහොමද වීඩියෝ තියෙන්නේ කියලා. සුබ දවසක් කියලා පිළිගන්නවා NT online Insta විතින් කියන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් ඔයගොල්ලන්ට ගැලරි එකට ගියාම ඔහොම ඔයාගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති තැනක ඒක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ කරන්න ටිකක් වෙලා යනවා. ඉතින් කොහොම හරි ඔයගොල්ලන්ට අන්තිමට මේ වගේ වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලොත් ඔයගේ වීඩියෝ එකක් හදලා try කරලා බලන්න. ඉතින් ඒ වගේ හදපු වීඩියෝ ඔයගොල්ලන්ට YouTube දාලා ඒ වගේම ගොඩක් දේවල් වැඩ කරගන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකට try එකක් දෙන්න බලන්න. එහෙනම් අපි ඉස්සරහට අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ YouTube channel එක subscribe කරලා ඊට පස්සේ bell notification උඩ click කරන්න. ඔයගොල්ලන්ට වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන් like එකකුත් දාන්න. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.